තෙරුවන් සරණයි. මම අකුරැස්සේ වැලිගැටියේ නන්දරතන හාමුදුරුවෝ හැටියට තමයි මම අමදන්නේ. ඉතින් මේ විහාරස්ථානට මම පැමිණියේ 2019 වගේ. එතකොට මූලික වශයෙන් මම පැමිණියේ සාමණේර හාමුදුරුවෝ නමක් හැටියට. අලකොළඹ ගුණරත්න අපේ නායක හාමුදුරුවෝ යටතේ නැවත මහාන වෙලා මේ ස්ථාන මම අකුරැස්සේ තමයි මහාන වුණේ පළමුවෙන්ම. ඊට පස්සේ එයාට වැඩම කරලා ඒ ගුණරත්න හාමුදුරුවෝ යටතේ හාමුදුරුවෝ හැටියට මහාන වෙලා මේ ප්‍රදේශයේ දායකව තමයි මාව පළමුවෙන්ම උපසම්පදා කරලා එතකොට දැන් මේ වර්ෂයේ පවත්වන්නේ මගේ 7 වෙනි වස්තින්කම. එතකොට ඊටමත් සත්භාවයෙන් මේ දායක පින්වතුන්ලා මා දැනුවත් කරගෙන ආගම සමාජ වශයෙන් සේවයක් කරන්න හිතාගෙන තමයි මා වයසට ගිහිල්ලා මහාන වුණත් මගේ අධිෂ්ඨානයේ තිබුණේ කොහේ ගම්මානයකට පැමිණිලා අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩනගා ගැනීමේ පරමාර්ථය තමයි. යනවා තමයි මම මේ සාසනයට ඇතුල් වෙලා දැන් මේ වැඩ කටයුතු කරන්නේ. ඒ ඇවිදින් මේ විහාරස්ථානයේ සායන සංවර්ධන කටයුතු ටිකක් කරා. ඒ අතරතුරේ තමයි මට මේ ස්ථානයේ පිහිටීම අනුව බලලා මේ ගල දැකපුවාම මට අදහසක් සංකල්පයක් ආවා මේ ගලේ හිටි පිළිමයක් නෙළුවොත් හොඳයි කියලා. ඉතින් යනවා කල්පනා කරලා බලලා දායකයන්ට ඒ පිළිබඳව දැනුවත් කරලා මම ඒක ආරම්භ කළා. ඉතින් අපේ දායකයෝ ගොඩක් කැමති වුණේ නැහැ මේක නෙලන්න ගොඩක් මුදලක් වියදම් වෙන නිසා. නමුත් ඒ වුණාට මගේ ස්ථාන වීර්ය අධිෂ්ඨානයේ තිබුණේ මම කොහොම හරි මේ දේ කරනවා කියලා. ඒ අනුව තමයි මේ ආරම්භ කරලා දැන් මේ වැඩ පටන් අරගෙන යන්නේ. හිමිදිරි පාන්දරින්ම මේ අපේ ශිල්පීන් එකතු කරගෙන ඇවිල්ලා වැඩ පටන් ගන්නවා, වැඩ කරනවා. ඉතින් දායකයන්ගේ නොමසුරු ආධාර උපකාර මට ලැබෙනවා. මේ ගම්මානයේ ඉන්න අපේ දායක පින්වතුන්ලා ගොවිතැන් බත් කරලා තමයි ජීවිතාවද වැඩිපුරම කරගන්නේ. ඉතින් ඊටමත් මේ ආර්ථික පැත්තෙන් අපහසුතාවයෙන් තමයි ඉන්නේ. ගොවිතැන් කරලා තමයි ආර්ථිකයක් උපයාගෙන ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කටයුත්තට බැලෑරුම් ප්‍රශ්නයක් ඒ වුණාට මගේ උත්සාහන වීර්යය තියෙනවා, අධිෂ්ඨානය තියෙනවා මම කොහොම හරි මේක කරනවා කියලා. ඒකට ඒ වගේම තමයි අපේ මේ ශාසනික ආගම වශයෙන් ඉතාම වැදගත් වැඩක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. සෛල පිළිමයක් කියන්නේ දසරියනක් උසට අඩි 15ක් පමණ ඒ උස පිළිමේ නෙලන්න ඒ දැන් ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන යනවා. ඔබ අහලා ඇති දැකලා ඇති අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ. අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙල්ලා තිබෙන්නේ බරණ නැමැති මුතු ශිල්පයේ. ඒ ප්‍රතිමා පිළිබඳව මේ මෙතරම් කළු ගලකට මේ සිව්මැලි මේ බුද්ධ රූපය නිර්මාණය කිරීමට මොනතරම් කලාකරුවා දක්ෂ වූද. ඒත් එක්කම අද ලෝකවාසී සියලුම ජනතාව දස ලස්ස ගන්නෙන් ඒ ස්ථානට කියලා වැඳුම් පිඳුම් කරන පින් අනුමෝදන් කරගන්නවා. ඒ වගේම සුවිශේෂ ස්ථානයක් තමයි මේ තෙන්නකොම්පරසි සෛල බිම්බාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට අපි දැන් සැලසුම් කරන සකස් කරන යන්නේ. එතකොට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ආශිර්වාද මුද්‍රාවෙන් නිරූපණය කරලා තිබෙන්නේ. එතකොට අපි ලෝකවාසී හැමෝටම මේකට ඇවිල්ලා දැකලා වැඳලා පුදලා තමනුත් මේකට මමත් මේ ප්‍රතිමා වහන්සේට දායක වුණා කියන හැඟීම ඇති කරගන්න තමයි අපි මේ මතක් කර සිටින්නේ. ඒක හැමෝටම පිනක්. අපි අහලා තියෙන බුදු පිළිමයක් නෙලනවා කියලා කියන්නේ ඊටාම අපහසු කාර්යයක්. අංගුත්තර නිකාය සඳහන් වෙනවා ඒක පුද්ගලෝ භික්ඛවේ උපජ්ජමාන උපජ්ජಂತಿ අසහායෝ අදීතෝ අපපටි පුජ්‍යලෝ අපපටි සමෝ අපපටි පුරුෂෝ අසමෝ අසම භාගෝ. ඒ කියන්නේ මෙවැනි ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ රූපය නිර්මාණය කිරීම ඊටාමත්ම බැරෑරුම් කාර්යයක්. ඒ චිත්ත නිර්මාණය කිරීමේදී කිසියම් අඩුපාඩුවක් වුණොත් ඒක අපි හැමෝටම බලපාන. ඒ නිසා අපි හැමෝටම මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ මේ ස්ථානයේ මේ අපේ ගෞරවනීය නන්දරතන ස්වාමින් වහන්සේගේ
සංකල්පයක් අනුව මේ නිර්මාණය කරන ප්‍රතිමා වහන්සේ දැක බලා ගන්න මුලින්ම කොහොමද මේ කළු ගලට මේ උතුම් වූ සත්පුරුෂ බුදුරජාණන් වහන්සේගේ රූපේ කොහොමද නිර්මාණය කරන්නේ? එතකොට මේ නිර්මාණය කරන ප්‍රතිමාව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේම සිහි ගන්න මේ වැඳුම් පිදුම් කිරීමට සදා යෝග්‍ය මේ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ආකාරය දැක බලා ගන්න ඔබ හැමෝටම අපි ආරාධනා කරනවා. ඒ වගේම ඔබත් මේ පුණ්‍ය කර්මයට අත ගහන්න ඔබට අවශ්‍ය ප්‍රාර්ථනාව ඉටු කරගන්න මේක අවස්ථාවක් කරගන්න කියලා අපි ලෝකවාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා. තියෙන මේ බෝධිය තමයි මේක ඇවිල්ලා සීමා බෝධිය මේ වැසීමා බෝධිය මේ අන්දාග්‍රෙන් ගෙන් අපු අන්කුඩා තමයි මේකේ තැන්පත් වෙලා තියෙන්නේ කියලා අපි මේ බැටරි එනකොට දැනගත්තා. විදියට මුණලා මේ සෛලමේ ගල්තල පිහිටලා ඉන්නේ. ඉතින් මේකෙන් මට හැඟෙන විදියට නිරූපණය වෙනවා අපේ බුදුන් දක්ෂයටපත් වෙලා දක්ෂයට පත් වෙන පිටදුන් බෝධිය. බෝධියට ආම්සරෝජන පූජාවක් කරන සත්සතික ප්‍රතිගුණ සැලකීමක් විදියට. ඇත්තටම මේ ගල්තල මේ බෝධියට මුණලා මේ ගල්තල මේ පිළිමින් ඒ අවස්ථාවක් නිරූපණය වෙනවා. අපි නිර්මාණ කරනකොට අපි කිසිම තැනක එක්කෝ බෝධියක් තියෙන තැනක ගලක් නැහැ. ශෛලමය නිර්මාණයක් කරන්න. එහෙමත් නැත්නම් ඔය වැවයි පන්සලයි දාගබ්බයි කියන සංකල්පය බොහෝ දුරට හැමතැනම පිළිහිట్లా නැහැ. ඒ සංකල්පය මෙතන ඇවිල්ලා හොඳම ලස්සනට මෙතනින් පිළිමහන්සේගේ දකුණු පැත්තෙන් පුදුමැදුර සාහිත්‍ය වංගත පැත්තෙන් මුහුණලා බෝධිය ඒ වගේ මේ පිහිටෙන් මේ ලොකු හාස්කමක් මෙතන තියෙනවා. අපි දකින්නකොට අපි කරනකොට අපිට තේරෙනවා මේකේ මාර හාස්කමක් තියෙනවා. මේක ඇවිල්ලා එතන මේ පිහිටි ගල බොහොම හොඳ නිර්මාණයක් තමයි මෙතන කෙරීගෙන යන්නේ. අපි නිර්මාණ ශිල්පීත්වයට වැඩිම කනවල වැඩ කරද්දී මේ වගේ පිහිටීමක් දැකලා නැහැ. මෙතනින් මේ සාහිත්‍ය පිටිපිලිමයක් නිරන්නේ අපේ නිශාන්ත රත්නායක කලාකරුවාගේ අධීක්ෂණය යටතේ මෙතන මේ බෝධියට මුණලා නියම පිහිටීම මේ ලක්ෂණ පිළිමයක් මෙතන දෙන්නේ. අපි දැන් මේ සකස් කරන්නේ මේකේ මූලික තාලන ලෙස මෙතනම අල්ලාසනේ. ඒක තමයි මේකෙන් කොටස් කරලා අයින් කරපු ගල් වලින් ඒක අපතේ නොවේවා. ඒකෙන්ම තමයි අපි මේ මල් ආසනය මෙතන නිර්මාණය කරන්නේ. ඒකේ මූලික අධීර තමයි අපි මේ දැන් මේකල මේ මල් ආසනය ලස්සන ෆිනිෂින් කරලා මේ අපි කට්ටයක් දාලා මේකල තියෙන මේක වලට බද්ධ කරනවා. බද්ධ කළා එතනින් මෙහාට තමයි මුරගල් සහ පඩිපෙළ නිර්මාණය වෙලා ඉදිරියට එන්නේ. මෙතනින් ඉදිරියට ඉහළට තමයි ශෛලමය අඩි 15ක බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්නේ. මේක බොහෝ සමයක් අපිට වැය කරන්න වෙනවා. එතකොට මුදල් ප්‍රමාණයක් අතරම ඉදම් වෙනවා. කොන්ක්‍රීට් වලින් සිමෙන්ට් දානවා කරලා ගන්නවට මේක අවුරුදු 2003ක වටිනාකමක් තියෙනවා. මොකද පෞරාණික මේක ඇවිල්ලා අවුරුදු 10000 ගණන් පවතින දෙයක්. මේ වගේ නිර්මාණ අවකන පිළිමයක් ගත්තොත් ඒවා නිර්මාණ කරපින් තමයි අපේ ඉදිරි අපිටත් දැක ගන්න ලැබිලා ඉදිරි පරම්පරාවටත් අපේ ඉස්සර මේ අපේ තාක්ෂණය මේ පිටරටවල නැති අපේ මේ කලාකරුවන්ගේ හැකියාවන් මේ ඉස්සර තිබුණු තාක්ෂණය වගේම දැන් අපි නවීන උපකරණ භාවිතා කරලා මේ කරන දේවල් ඇත්තටම මේක පුරාවිද්‍යාවටම අයත් වෙන දෙයක්. මොකද මේක සිද්ධිය කළා විසින් සමහර විනාශ වෙනවා. නමුත් මේක ආසනයේ චිරස්ථිතිය සඳහා ඇත්තටම පවතින මේ උතුම් ක්‍රියාවක්. මේ අදහස එන්නකොම්පුර අපේ ස්වාමීන් වහන්සේට ලැබිලා මේක කරන්න ලැබිච්ච එක අපිටත් මේකට උන්චි හෝ අපේ ළම මේ නිර්මාණ දායකත් අපිට ලබා දීමට හැකියාව ලැබුණ එකත් අපිත් ආඩම්බර වෙනවා. භාග්‍යයක් අපි මේක කලා නිර්මාණ ඒ වගේ දේවල් මේ වගේ බෞද්ධ සංස්කෘතිය සම්බන්ධ කරන වැඩ පිළිවෙල බොහොම සන්තෝෂිත කරන්නේ. ඉතින් මම කියන්නේ මේකට ඇත්තටම මේක කුංචි ගම්මානයක්, කුංචි පන්සලක්. ඉතින් ස්වාමීන් වහන්සේට දායක සභාවට ඇත්තටම මේකට දරන්න පිළිවෙල බොහොම ටිකක් අමාරුයි. ඒ නිසා මේක බලන සියලු දෙනාම පින් කැමති සියලු දෙනාම කුංචි හෝ ආකාරයක් උපකාරයක් වගේම ධෛර්යයෙන් මොනවාම හෝ අප
අපිට පුංචි කමෙන්ට් එකකින් හරි කමන්නේ අපිට ධෛර්යයක් ඇති කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වගේ නිර්මාණකාරව අපේ මගේ ගුරු නිර්මාණකරු නිසාන්ත රත්නායක කලාකරුවා ඔහු ශෛලමය ගල් පිළිම වගේම බීම නෙලීම සියලුම දේවල් කරනවා. ඉතින් මේකේ ඉදිරි කටයුතු කරනකොට එතුමා තමයි අනුගමනය කරන්නේ. මේකේ සාර්ථකව වසර දෙකක කාලයක් සම්පූර්ණ වෙලා අපි එන බාධක මැඩලගෙන මේක ඉදිරියටම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. අපි ස්වාමීන් වහන්සේගේ අවවාදන සහ මැද්දේ මේක ඉදිරියට කරගෙන යන්න අපි අදිස්ථානයේ තියෙනවා. ඔබලාගේ ශක්තිය ධෛර්යය අපිට ලබා දෙන්න. ඒ වගේම මේක එන්න හැමෝම එන්න ඇසින් දැකලා මේ වෙලාව සිත්සත්තුලින් මේ වඳ පුදා ගන්න මේට ආධාර උපකරණ ගන්න සියලු දෙනාටම වැටිසින් එන්න කියලා ආරාධනා කරමින් සියලු දෙනාම තෙරුවන් සරණයි. උස්ථාන වීර්ය අධිෂ්ඨානය මේ රටවාසී ලෝකවාසීන්ගෙන් මම ඉල්ලා හිටින්නේ මම මේ බලාපොරොත්තු වෙන මේ පිහිටි ගලක මෙයාගේ නිර්මාණයක් මේ නිරූපණය කරන්න මට මගේ පෙර පිනකට තමයි මේ අධිෂ්ඨානය මට පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිනතුන්නට මෙන්න මේ දැක්ක බලලා Tamanටත් පිනක් දහමක් කරගන්න මේක ඉදිරි අනාගතයේ ඉන්න සියලුම බෞද්ධ අබෞද්ධ ලෝකවාසී රටවාසී ඕනම කෙනෙකුට ඇවිල්ලා දැක බලලා පිනක් දහමක් කරගන්න වැඳ පුදාගෙන අවස්ථාව උදා වෙනවා. ඉතින් කරුණා මෙත්තා මුදිතා උපේක්ෂා යනුවෙන් ඉතින් අපේ තථාගත මහමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කර ආකාරයටම එතකොට මේ පිළිමයක් නෙලනවා කියන්නේ මේ ශෛලමය මේක පිහිටි ගලේ ඉතාමත්ම අමාරු කර්තව්‍යයක්. දැන් මගේ වයසත් අවුරුදු 78යි. මම බලාපොරොත්තු වෙන මටත් පුළුවන් ආකාරයෙන් මම ගිහිල්ලා මේ පිළිම නෙලන මේ ශිල්පීන් එක්ක එකතු වෙලා මටත් පුළුවන් ආකාරයෙන් මිටියකින් ගහලා කටුවක්කින් තලලා කැලි අරන් දාලා ඉතින් කොහොම හරි ඉක්මන් කරන්න තමයි මගේ බලාපොරොත්තු තින්නේ. විශේෂ වශයෙන් මේ ශිල්පීනුත් මේ විහාරස්ථානයේ නැවතිනම් තමයි වැඩ කරන්නේ. මම එළියේ වැටෙන්නේ අර ගහගෙන ඇවිල්ලා වැඩ පටන් ගන්නවා. මොකද මට ඉක්මනින් මේක වැඩෙන්නම කරගන්න අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ බෞද්ධ අබෞද්ධ රටවාසී ලෝකවාසී ජනතාවට මේ නිර්මාණය කරලා දීලා මමත් අපවත් වෙන්නට මත්තෙන් මේක දැක බලලා හිත පහන් කරගෙන මතු දවසක නිවන් අවබෝධ කර ගැනීමට තමයි මගේ පූර්ණ අධිෂ්ඨානය. ඒක නිසා මේ සියලුම පින්නතුන්ලට මම දැනුවත් කරන්නේ මේ සඳහා අමනලට පුළුවන් ආකාරයකින් උදව් උපකාර කරන හැටියට තමයි සියත වශයෙන්ම දැනුවත් කරන්නේ. සියලු දෙනාටම තුරුවන්ගේ සරණයි.